හෙලෝ ගයිස් ඔන්න අද වීඩියෝෙන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ ලෝකේ තියෙන පොඩිම RC කාස් වලින් එකක් තමයි අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේක 1:64 ස්කේල් එකෙන් තමයි එන්නේ. මේ RC කාර් එකේ ප්‍රයිස් එක වගේම තව ගොඩක් දේවල් දැනගන්න ඕන නම් මේ වීඩියෝ එක අන්තිම වෙනකන් රැඳිලා ඉන්න කියලා මතක් කරන ගමන් අපි යමු වීඩියෝ එක පැත්තට. ඔබට මෙන්න මේ වගේ හොඳ ලුක් එකක් තියෙන බොක්ස් එකකින් තමයි හම්බෙලා තියෙන්නේ මේ RC කාර් එක. ඒ වගේම මේකේ හොඳ ඩියුරබිලිටි එකක් තියෙනවා බලා ගන්න පුළුවන් අපිට. මේක හાર્ඩ් ප්ලාස්ටික් වලින් වගේ තමයි බොක්ස් එක හදලා තියෙන්නේ. ඒ වගේම මේකේ පැකින් ලිස්ට් එක දාලා ඉවලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ හැම විස්තරයක්ම අපිට සඳහන් කරලා ඉවලා තියෙනවා බලා ගන්න පුළුවන් බොක්ස් එකේ පිටිපස්සේ. මේක හොඳ ඩියුරබල් බොක්ස් එකක් ඇවිල්ලා තියෙන්නේ මේ කාර් එකට. ඇතුලේ තියෙන අයිටම් වලට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. මොකද මේක හොඳටම ඩියුරබල් විදියට තමයි හදලා තියෙන්නේ. මම පොඩ්ඩක් මෙතන ප්‍රෙස් කරලා බලනවා. ඒත් කිසිම අවුලක් නැහැ. හොඳ හાર્ඩ් ගතියක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. හරි දැන් මේ බොක්ස් එක ඕපන් කරගෙන බලමු. මේක ඕපන් කරන්න තියෙන්නේ බොක්ස් එකේ යටින් තමයි. මේ විදිහට මේක පන්න ගත්තාම අපිට මේක ඕපන් කරගන්න පුළුවන්. ඕපන් කරගත්තාම අපිට ඉස්සෙල්ලාම යූසර් මැනුවල් එක සහ චාර්ජින් කේබල් එක බලා ගන්න පුළුවන්. මේක Type C කේබල් එකක් තමයි හම්බෙලා තියෙන්නේ. ඒ වගේම යූසර් මැනුවල් එකේ අපිට මේකේ ඉන්ස්ට්‍රක්ෂන් හැම එකම වගේ දාලා තියෙනවා. ඒ වගේම මේකේ කරන්න පුළුවන් රිමෝට් එකෙන් කරන්න පුළුවන් දේවල් වගේ ගොඩක් දේවල් මේකේ හැම විස්තරයක්ම වගේ මේ යූසර් මැනුවල් එකේ සඳහන් කරලා ඉවලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි charging cable එක පැත්තට ගියොත් මේ cable එකත් හොඳ quality cable එකක් හම්බෙලා තියෙනවා අපිට. ඉතින් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව මේක charge කරගන්න පුළුවන් Type C out එකක් තමයි එන්නේ. ඒ වගේම මේක එක සැරයක් charge කරලා විනාඩි 60ක් වගේ play කරගන්න පුළුවන්. හරි දැන් අපි මේකේ RC කාර් එක එළියට අරගමු. මේ විදිහට පොඩ්ඩක් ඇද්දාම අපිට ලොක් එක බලලා පොඩ්ඩක් ඇද්දාම RC කාර් එක එළියට ගන්න පුළුවන්. ඒ වගේම මේ RC කාර් එක remote එකයි පොඩි ස්ක්‍රූ දෙකකින් තමයි මේ කාඩ්බෝඩ් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම මේ කාර් එකේ හොඳ weight එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. මේක බොඩි එක මෙටල් වලින් තමයි හදලා තියෙන්නේ, full metal වලින්. අපි දැන් මේ කාර් එකට සෙන්ට් වෙලා තියෙන ස්ක්‍රූ එක අන්ස්ක්‍රූ කරගමු. මේ විදිහට ස්ක්‍රූ එක ගලව ගත්තාම අපිට කාර් එක මේ කාඩ්බෝඩ් එකෙන් මවුන්ට් එක අයින් කරගන්න පුළුවන් කාර් එකට සෙට් වෙලා තියෙන. මේ විදිහට අයින් කරගත්තාම අපි ළඟට රිමෝට් එකේ ස්ක්‍රූ එක ගලව ගමු. ඔයාලට මේ කාර් එකත් එක්ක ස්ක්‍රූ ඩ්‍රයිවර් ගන්න හම්බෙන්නේ නැහැ. ඔයාලට ගෙදර තියෙන ඕනම ස්ක්‍රූ ඩ්‍රයිවර් එකකින් මේක මේවා කරගන්න පුළුවන්. මල් හැඩයට තියෙන එකකින්. ඔය මේ විදිහට රිමෝට් එකත් අතට ගමු. මේ විදිහට රිමෝට් එක අතට ගත්තාම රිමෝට් එකත් ද ප්‍රීමියම් ක්වොලිටි එකක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට තේරෙනවා ඇති දැන් මේ රිමෝට් එකේ සයිස් එකටම වගේ තමයි මේ ඩිෆෙන්ඩ් එකක් තියෙන්නේ. එකම සයිස් එකට වගේ තමයි තියෙන්නේ. අපිට මේ කාර් එකේ charging point එක කාර් එකේ යටින් ඇවිල්ලා තියෙන බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ charging port එකට එහා පැත්තේ on off කරන ස්විච් එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කාර් එක on කරගත්තාම light blink කරනවා බලා ගන්න පුළුවන්. අපි කාර් එක on කරගෙන remote එක on කරගන්න බලමු. remote එක on off කරන්න තියෙන්නේ මේක ඔටෝම කනෙක්ට් වෙනවා මං හිතන්නේ. මේ විදිහට remote එකේ අර battery guard එක අයින් කරපු ගමන් ඔටෝම කනෙක්ට් වෙනවා. අපිට remote එක on කරන්න දෙයක් නැහැ. ඒ වගේම ඔටෝම කනෙක්ට් වෙලා ඔටෝම off කරගන්නවා යා. මේකේ අපිට ලේසියෙන්ම control කරගන්න පුළුවන්. මේකේ speed mode 3ක් එනවා. මේ විදිහට 1 2 3 කියලා ස්පීඩ් මෝඩ් 3ක් වෙනවා බලා ගන්න පුළුවන්. අරලා පේනවා ඇති ස්පීඩ් එක වෙනස් වෙන විදිහ. ඒ වගේම මේකේ alignment කරගන්නත් පුළුවන්. alignment කරගන්න manual adjuster එකකුත් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේකේ light on off කරන්න cruise control එකත් මේ විදිහට බලා ගන්න පුළුවන්. cruise control එකෙන් අපි ඒක on කරලා යන ස්පීඩ් එක සෙට් කරාම යා ඔටෝම ඒ ස්පීඩ් එකෙන්ම දිගටම යනවා. cruise control button එක ඔබාගෙන හිටියම අපිට මෙන්න මේ විදිහට light on off කරගන්න පුළුවන්. හරි දැන් අපි මේකේ ස්පීඩ් මෝඩ් 3 ටෙස්ට් කරලා බලමු. මේක ෆස්ට් ස්පීඩ් මෝඩ් එක ලෝම ගියර් එක තමයි මේක. මේ වගේ ස්පීඩ් එකක් තමයි තියෙන්නේ ලෝ ගියර් එකේ. ඊට මීඩියම් එකේ මේ වගේ ස්පීඩ් එකක් තමයි තියෙන්නේ. අපි දැන් හයි එකට දාගෙන බලමු. තුන්වෙනි ස්පීඩ් මෝඩ් එකේ වැඩිම ස්පීඩ් මෝඩ් එකේ මේ වගේ ගොඩක් හොඳ ස්පීඩ් එකක් බලා ගන්න පුළුවන් අපිට. සාමාන්‍යයෙන් RC කාර් එකක normal RC කාර් එකක ස්පීඩ් එක වගේම අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ control එකත් හොඳ latency එකක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ body එකේ තියෙන stickers වල හොඳ detail එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ stickers වල තියෙන අකුරු පවා හොඳ quality එකකින් මේගොල්ලෝ print කරලා තියෙනවා. ඒකේ විශේෂම දේ ගත්තොත් මේකේ tires ඇවිල්ලා තියෙන හොඳ rubber material එකකින් තමයි මේක හදලා තියෙන්නේ. නිකන් plastic නෙමෙයි. මේකේ spare wheel එක පවා rubber වලින් තමයි හදලා තියෙන්නේ මෙයාලා. අරට පේනවා මේක ඇදෙන ගතියක් තියෙනවා පොඩි. ඒක ගොඩක් හොඳ ඩීටේල් එකක් කියලා මම හිතනවා. ස්පෙයා වීල් එකත් රබර් තමයි ඇවිල්ලා තියෙන්නේ.
අපිට මෙන්න මේ විදිහට wheel alignment එකක් හම්බෙලා තියෙනවා ඉස්සරහ රෝද දෙකට. අපිට ලේසියෙන්ම adjust කරගන්න පුළුවන්. කිසිම තද ගතියක් නැහැ. අපිට ලේසියෙන්ම manual adjust කරගන්න පුළුවන් මේක. මම පේනවා මම කොච්චර ලේසියෙන් මේක adjust කරනවද කියලා. ඒ වගේම මොකක් හරි අර කාලයක් පදිනකොට පොඩි අර රෝද වල ඇද ගතියක් ආවොත් අපිට මේකෙන් manual adjust කරලා මේවා කරගන්න පුළුවන්. අපි මේකේ remote එක පැත්තට ගියොත් remote එකෙත් මේ වගේ control simple control ටිකක් තමයි බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ බැටරි එක රීප්ලේස් කරගන්න පුළුවන්. CMOS batteries තමයි මේකේ ඇවිල්ලා තියෙන්නේ. 3.7ක. ඔයිට මෙතන බටන් එක press කරලා බැටරි එක ලේසියෙන්ම රීප්ලේස් කරගන්න පුළුවන්. ඒ වගේම බැටරි එකේ කෝඩ් එකත් මෙතන සඳහන් කරලා ඇවිල්ලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ play time එක මෙයාලා සඳහන් කරන විදිහට විනාඩි 60ත් 120ත් අතර කාලයක් අනිවාර්යයෙන්ම play කරගන්න පුළුවන්. මේකේ ගොඩක් පොඩි බැටරි එකක් තිබ්බත් මේකේ weight එකයි size එකයි අනුව ගොඩක් හොඳට play time එකක් මේකේ තියෙනවා. මම personally test කරලා තියෙනවා කොහොමවත් මේක පැය එකමාරක් වගේ අනිවාර්යයෙන්ම පුළුවන්. ඒ වගේ මේක charge වෙන වෙලාව ගත්තොත් පැයක් ඇතුළත වගේ මේක charge කරගන්න පුළුවන්. මෙයාලා මේ RC Defender එක ගොඩක් දූවිලි තියෙන තැන්වල නම් යවන්න recommend කරන්නේ නැහැ. මොකද දූවිලි ගියොත් motors වලට ඉක්මනටම damage වෙන හින්දා මේක ගොඩක් දූවිලි නැති indoor වගේ තැනක යවනවා නම් තමයි මෙයාලා recommend කරන්නේ. ඒ වගේම මේක water proof නෑ. ඒක හින්දා ඔයාලා මේක වතුරේ දාන්න බෑ. ඔයාලා 1:64 scale එකේ mini RC car එකක් හොයනවා නම් ඔයාලට අපි මේක මිලදී ගන්න පුළුවන්. රුපියල් 4990ක් විතරමයි වෙන්නේ. ඔයාලා ඉන්න ලංකාවේ ඕනම තැනකට දවස් දෙකක් ඇතුළත අපි ඩිලිවර් කරලා දෙනවා. cash on delivery, Coco payments වගේ ගොඩක් payment methods අපි ගාව තියෙනවා. ඔයාලට මේක මිලදී ගන්න ඕන නම් අදම අපේ WhatsApp numbers වලට message එකක් හරි call එකක් හරි දාන්න කියලා මතක් කරන ගමන් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා එන්නම්.